අද අපි බලමු ටෝස් කරපු පාන් කාපුවම sugar level එකට මොකද වෙන්නේ. අපි කලින් පාර බැලුවා පාන් වල බටර් ගාලා. ඊට පස්සේ බැලුවා නිකම්ම පාන් පිත්ත ගාලා. අද බලමු ටෝස් කරාම මොකද වෙන්නේ කියලා. කලින් වගේම මේ පාරත් white bread පාන් පිටි දෙකක් ගන්න තමයි යන්නේ. වෙනස තමයි මේ පාර ටෝස් කරනවා. එහෙනම් කාලා බලමු. හරි දැන් පාන් කාලා පැය කිහිපයක් ගියා. අපි බලමු sugar meter එකේ මොකද කියන්නේ කියලා. හරි මේ පාර ටෝස් කරලා ගියාම sugar spike එක කීයක් එන්නේ නැද්ද? මේ පාර sugar spike එක කලින් වගේම 40 ගාණක් ආවා. හරියටම කියනවා නම් 44ක්. මේ ගාන එන්න කලින් වගේම පැයක් විතර ගියා. මේ පාරත් හිතපු නැති දෙයක් තමයි වුනේ. පාන් ටෝස් කරා කියලා sugar spike එකට ලොකු වෙනසක් වුණේ නැහැ. chart එක compare කරලා බලන්නකෝ. දෙකම එක වගේ. එක වෙනසක් නම් පේනවා. මොකද්ද? පාන් ටෝස් කරාට පස්සේ වැඩි වෙච්ච sugar spike එක අඩු වෙලා තියෙන්නේ බොහොම හිමින්. පාන් ටෝස් නොකර කෑවට වඩා. ඊළඟ පාර මේකම ෆ්‍රිජ් එකේ තියලා කෑවොත් මොකද වෙන්නේ කියලා බලමු.